සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි හම්බ වෙන්නේ MCQ ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි වැඩසටහනත් එක්ක. ඒ කියන්නේ අපේ දෙවෙනි MCQ 20 සාකච්ඡා කරමු. අපි පළවෙනි MCQ 20 දී පොඩි ෂෝට් නෝට් එකක් වගේ එකක් හදාගත්ත බෝඩ් එකේ මුල පාඩම. මොකද සුදු බයිබලයේ කියලා තේමාව සම්පූර්ණයෙන්ම පොඩි ආවර්ජනයක්. මතකේ ටිකක් නැවත මතක් කරගත්තා වගේ වැඩක් කරා. අද දවසෙත් අපි මේ වගේ පොඩි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කොටස් වලට බෙදලා වීඩියෝ එකේ මුලම මැදම මේ විදිහට අපි කොටස් කීපයකින් කරගෙන යමු. මුලින්ම ඔය සංදේශ වර්ගීකරණයෙන් තමයි අපි වැඩේ පටන් ගන්නවා කියලා කිව්වේ. සංදේශ වර්ගීකරණය පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. සංදේශ හසුන් කියලා කියනවා. සංදේශ 21ක් තියෙනවා ශුද්ධ බයිබලයේ තුල නව ගිවිසුම තුල. ශුද්ධ බයිබලයේ නව ගිවිසුම තුල සංදේශ 21ක් තියෙනවා. මේ සංදේශ 21 අපි වර්ග කරනවා පාවුලතුමාගේම සංදේශයි වෙනත් සංදේශයි කියලා. වෙනත් සංදේශ 8ක් ගැන කතා කරනවා. පාවුලතුමාගේ සංදේශ 13ක් ගැන කතා කරනවා. වෙනත් සංදේශයට කියන්න කලින් මම කියන්නම් මේ වෙනත් සංදේශ වලට කියන වෙනත් නම් තියෙනවා. මේවට කියනවා විශ්ව සංදේශ කියලා. විශ්ව සංදේශ කියලා කියනවා. ආයේ කතෝලික සංදේශ කියලා කියනවා. කතෝලික සංදේශ කියලා කියනවා. ආයේ සාමාන්‍ය හසුන් කියලා කියනවා. ඔය නම් වලින් හඳුන්වනවා. එතකොට වෙනත් සංදේශවල නම් ගත්තොත් ඒකේ වැදගත්ම එකක් තමයි හේබ්‍රෝ. මේ හේබ්‍රෝ කියන්නේ ඉතින් ඉස්සරහින් මොනක් අල්ලකුණක් දාලා දාගත්ත හැකි. කිතු සමිඳුන්ගේ අපෝස්වරයෙකු නොවන කතුවරයෙකු විසින් රචිත එකම වෙනත් සංදේශය නැත්නම් එකම විශ්ව සංදේශය නැත්නම් කතෝලික සංදේශය නැත්නම් සාමාන්‍ය හසුන තමයි හේබ්‍රෝ කියලා කියන්නේ. ඒත් එක්කම ඊට අමතරව ගත්ත හැකි වෙනත් හසුන් යටතේ අනිත් හසුන් ඒකෙත් ගත්තාම එහෙම නම් කරනවානේ. ජාකෝ 1 පේදුරු 2 පේදුරු ආයේ 1 ජොහාන් 2 ජොහාන් ආයේ 3 ජොහාන් ජූල් ඔය දෙන 1 2 3 4 5 6 7 8 හරිනේ. ඔය සංදේශවල තමයි වෙනත් සංදේශ කියන කතා කරන්නේ. ඊළඟට පාවුලතුමාගේ සංදේශ දමන. පාවුලතුමා සංදේශ ලිවීමේ අරමුණු දෙකක් ගැන කතා කරනවා. ප්‍රධාන අරමුණු දෙකයි. ඒ අරමුණු දෙක තමයි එකක් පාවුලතුමා සිරගතව සිටියා. සිරගත වීම නිසා කාර්යබහුල වීම නිසා කිතන සංඝ බැදකීමට යන්නේ නොහැකිය. ඒ කියන්නේ මේ පාවුලතුමා සංචාරයේ යමින් සංඝ පිහිට තමා ගියේ. ඒ සංඝ පිහිටවගෙන යද්දී සිරගත වීමත් එක්ක ඒ සංඝ නැවත බලන්න යන්න. එතකොට එයාලගේ දේව ධාර්මික උපදෙස් දීලා එයාලව පෝෂණය කරන්න බැරුව ගියා. ඒකත් එක්ක තමා සංදේශ විදියට හසුන් විදියට පාවුලතුමා හසුන් ලිව්වේ. අනිත් හේතුව තමා එයාගේ කාර්යබහුලත්වය. ඔය හේතු දෙක නිසා තමයි සංදේශ ලිව්වේ. ඔය කරුණ යටතේ පොඩි වැදගත් කරුණු කීපයක් තියෙනවා. මේ කාර්යබහුලත් වීම යටතේ වැදගත් කරුණු ගොඩක් තියෙනවා. ඒ අතර තියෙනවා පාවුලතුමාගේ සංදේශවල අන්තර්ගත වන්නේ දේව ධාර්මික හා එඩේරික උපදෙස්. මම මේ පාඩමයි මතක් කරනවා නෙවෙයි, පාඩමේ විභාගයට ප්‍රශ්න අහන්න පුළුවන් තැන් පොඩ්ඩක් මතක් කරලා දෙන එකකුයි මේ විදිහට ෂෝට් නෝට් එකක් වගේ ගහලා ඉක්මනින් ඔයාලට පාඩම මතක තියාගන්න පුළුවන් ගන්නට කියන එක තමයි අද කරන්නේ මේ MCQ වැඩේ කරන්නේ. පාඩම් ඔක්කොම මේ විදිහට පොඩි සටහන් ටිකක් ගහගන්න. ඒවා ඔයාලට අවශ්‍යයි කියලා හිතනවා නම් මේ කටුවට සටහන් කරගන්න පුළුවන්. මේක වැදගත් කරුණක්. ඒ ටික තමයි එතන තියෙන්නේ. ඊට අමතරව උන්ගේ විශ්වාසය ස්ථිර කර බවත් අනුශාසනාවාද දුන්න බවත් එයාලා ඒ ගැටලු निराකරණය කරපු එකක් තියෙනවා. ඒවා ඉතින්
සාමාන්‍යයෙන් දන්න. ඊළඟට සිරගත වීම නිසා ලියපු සංදේශ තුනක් ගැන විශේෂයෙන් අපිට කියනවා. මම ඒක මෙහෙම ලියන්නම්. කොලොස්සි ගත්තොත් කොලොස්සි එතනින් ඔන්න පොඩියට ලියා ගන්න. බොරුකරුවරුන්ගේ ඉගැන්වීම් නිවැරදි කළා තමයි කොලොස්සි නුවර මේ කොලොස්සි නුවරට ලිව්ව ලිපිය ලියලා තියෙන්නේ. සිරගතව සිටියේදී. එතකොට ආයෙ කතා කරනවා ක්‍රිස්තු භක්තිකයන්ගේ විශ්වාසය ස්ථිර කර පිණිස පිලිප්පි ලිපිය ලිව්වයි කියලා. ආයෙ පෞල්කලික ලිපියක් තියෙනවා. පිලමෝන් කියන්නේ පෞද්ගලික ලිපියක්. සුද්ධ පෞලතුමා පිලමෝන් නැමැති කිතුරු වැදමක ලියන ලද පෞද්ගලික ලිපියක්. ඒක ලියලා තියෙන්නේ ස්ථිරගතව සිටියේදී. එතන ටොට්ටක් මතක තියාගන්න කොලොස්සි නුවර බොරුකරුවන්ගේ ඉගැන්වීම්. ඊළඟට පිලිප්පි කියන්නේ විශ්වාස ස්ථිර කරන්න ලියපු එකක්. පිලමෝන් කියන්නේ පෞද්ගලික ලිපියක්. මේ තුනම ලිව්වේ ස්ථිරගත වෙලා ඉද්දි කියලා පොඩක් මතක තියාගන්න. ඒ වගේම ඕකේ කොලොස්සි කියන්නේ කොලොස්සි කියන්නේ දීතික පවුල කෘතියක්. එතකොට පිලිප්පි කියන්නේ පවුලතුමාම ලියපු කෘතියක්. පිලමොන් කියන්නේ පවුලතුමාගේම කෘතියක්. මේ පවුලතුමා ලියපු කෘති 13 අපි ආයෙ වර්ග කරනවා. පවුලතුමාගේම ඒවා. පවුලතුමා විසින්ම ලියපු ඒවා. පවුලතුමා විසින්ම. ආයෙ දිත්ත පවුල. ආයෙ ආරෝඩ සංදේශ තුනයි. ඒ තුන මතක තියාගන්න ලේසි. මේ තයන්නෙන් එන්නේ. 1 තිමති 2 තිමති ආයෙ තීතස්. හරිනේ. ඔය තුන. ඊළඟ දිත්ත පාවුලු කොලොස්සි 2 තෙසලෝනික එපීස ඊළඟට අනිත් ඒවා ටික පවුලතුමා විසින්ම ලියපු ඒවා 7ක් තියෙනවා. ඒක තමයි රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති පිලිප්පි පිලමෝන් 1 තෙසලෝනික කියන ඒවා. ඒ විදිහට අපිට සංදේශ වර්ගීකරණය කෙටියෙන් දාගත්ත හැකි මෙන්න මේ විදිහට ෂෝට් නෝට් එකක් විදිහට. ඒ ටික තමයි අපි සංදේශ වර්ගීකරණයට තේනම් කතා කරන්නේ. ඊට පස්සේ මම ඒක තේමාවක් තමයි ඉවර කරේ. ඉක්මනින් මතක් කරලා ඉවර කරේ සංදේශ වර්ගීකරණය. ඊළඟ තේමාවත් මෙතනම කරනවා. ඒ තමයි එළදරව් සාහිත්‍ය. එළදරව් සාහිත්‍ය යටතේ අපිට සංකේත ගැන කතා කරන්න වෙනවා. එළදරව් සාහිත්‍ය කොටස යටතේ මම මේ ටික මකන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට දාගන්න. මම මේක ටික මකන්නම්. එළිදරව් සාහිත්‍ය ගැන කතා කරොත් අපි දන්නවා පුරාණ ගිවිසුමේ එළිදරව් සාහිත්‍ය කෘතිය දානියෙල්, නව ගිවිසුමේ එළිදරව් සාහිත්‍ය කෘතිය එළිදරව්ව පොත. එළිදරව් සාහිත්‍යයේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. දෙත්තවාදය, යුගාන්තවාදය, සංකේත භාවිතය,